මට මේ පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා මේ ඔයගොල්ලෝ දන්නවද දැන් මේ ලංකාවේ පළවෙනි රජ්ජුරුව විජය කුමාරයා Google එකේ ගැහුවොත් මේ who is the first king in Sri Lanka කියලා ගැහුවාම Prince Vijay කියලා එන්නේ. ඇත්තටම ඒක හැදිලා තියෙන විදිහත් ඉතින් මාරයි. ඔක මහා වංශයේනේ දිනෝ කියන්නේ. එතකොට දැන් විජය රජුරුවන්ගේ අම්මා තාත්තව දන්නවද ඔයගොල්ලෝ කවුද කියලා? විජය රජුරුවන්ගේ අම්මා තාත්තව සිංහ බාහුයි සිංහ සීවලි මේ තමයි අම්මයි තාත්තා. ඒ දෙන්න සහෝදර සහෝදරියෝ. සහෝදර සහෝදරයන්ට තමයි මේ ළමයි හම්බෙලා තියෙන්නේ. ළමයි පවුලේ ළමයි 30ක්ලු. ඔය වැඩුමලා තමයි මේ විජය රජුරුව. එතකොට ඔය මේ සිංහ බාහුගේ සිංහ සීවලිගේ අම්මා තාත්තා කවුද? අම්මා නම් ඉතින් සුප්පා දේවි. අහලා තියෙනවනේ ඉතින් ඔය අපේ සිංහබාහු කතාවේ ඉතින් ඔය ඔක්කොම අපිට උගන්වනවනේ ඉතින් අපේ ඉතිහාසයනේ. ඒ ඉතිහාසයට ඕක උගන්වනවා. එතකොට ඔය සුප්පා දේවි විවාහ වෙලා හිටි කාත් එක්කද? සුප්පා දෙන්න දැන් තමයි ප්‍රශ්නේ. සුප්පා දේවි විවාහ වෙන්න දෙන්නේ සිංහෙක් එක්ක. එතකොට ඒ සිංහයාට දාව තමයි ඔය ළමයි දෙන්නෙක් උපදින්නේ. ඒ දෙන්න තමයි සිංහබාහුයි සිංහ සීවලි. එතකොට විජය රජුරුවන් ඇඟේ දුවන්නේ සිංහලේ. එතකොට සෙල්ලම්ද වැඩේ දැන් ශ්‍රී ලංකාවේ සිංහල ජාතිය පැවතගෙන ඉන්නේ විජය රජුරුවන්ගේනුනේ. එතකොට ඉතින් සිංහලේ වලින් තමයි ඉතින් ඔක්කොම වෙලා තියෙන්නේ. මාරා ඉතිහාසය නම් හදලා තියෙන විදිහ හොඳේ. මේවා කොහෙන් හොයාගෙන කවුරුද ආපුවත් දන්නේ නැහැ. ඇත්තටම මේක නම් මහා විකෘතියක් වගේ මට නම් පේන්නේ මේ ඕගොල්ලන්ගේ අදහස පොඩ්ඩක් දාන්නකෝ.